අපි බලමු යත් එක්කත් අපි වීඩියෝ එකක් කරන්න පුළුවන් වේද කියලා වීඩියෝ එකට යාවක් ගන්න කොහොම හරි මම try කරන්න. බලමු ඉතින් අපිට ඒ සම්බන්ධවයි කියන්න තියෙන එක තමයි. මොකද අපිට තාම ඒ සම්බන්ධව තාම පරිවේඩයක් අපිට ආවේ නැහැ. ඉතින් මම බ්ලොග් එක කරේ ගොඩක් ඊළඟට බලාපොරොත්තුවක් ඇතුව ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක අපිට ඉක්මනින්ම දැනගන්න ලැබෙයි කියලා. ඉතින් ඒකට අපිට තාම කිසිම පිළිතුරක් කිසිම දෙයක් ලැබුණේ නැහැ, ආරංචි වුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි බලමු ඉස්සරහටත් අපිට ඒ සම්බන්ධ කෝල් එකක් එයිද, මොකද ඒකට වෙන්නේ හරිම අයිති කෙනාට මේ පර්ස් එක ලැබෙයිද කියන එක අපි ඉස්සරහට බලමු. In the still of the night, I think of you. My heart beats with every thought of you. Welcome to Joseph and Amali Vlogs. කොහොමද ඔයාලට? අපි නම් හොඳින් ඉන්නවා. මං හිතනවා ඔයාලත් පරිස්සමින් සතුටින් ඇති කියලා. ඔයාලට මතක ඇති අපි අන්තිමට පෝස්ට් කරපු වීඩියෝ එක අර අපිට පර්ස් එකක් හම්බුණා. ඒ පර්ස් එකට අදාළ අපි වීඩියෝ එකක් කරා. ඔයාලට මතක ඇති. ඉතින් ඊට පස්සේ අපිට තාම බ්ලොග් එකක් කරන්න බැරි වුණා. අපි ගොඩක් බලාපොරොත්තුෙන් හිටියේ අපිට ඒ පර්ස් එක සම්බන්ධව සුබ ආරංචියක් සුබ පණිවිඩයක් අපිට ලැබෙයි කියලා අපි බලාගෙන හිටියා. අදටත් අපි බලාගෙන ඉන්න කෝල් එකක් එයි කියලා. ඒත් යාළුවනේ අද වෙනකන් එහෙම තාම අපිට සුබ පණිවිඩයක් එහෙම කෝල් එකක් තාම අපිට ආවේ නැහැ. ඉතින් ඒක ගැන ඇත්තටම අපිට කනගාටුයි, ගොඩක්ම දුකයි. ඉතින් අපිට ඕනේ මේ පර්ස් එක ඇත්තටම අදාළ කෙනාට ඒක හම්බුණාද නැද්ද කියන එක දැනගන්න. ඉතින් මොනව කරන්නද? ඉතින් ඒක ගැන තාම කිසිම ආරංචියක් නැහැ. අපිට කෝල් එකක් එයි දැන් එයි කියලාත් අපි බල ඉන්නවා. ඉතින් බලමු ඉතින් ඉස්සරහට ඒකන මොකද වෙන්නේ කියලා අපි ඔයාලට කියන්නම්. ඉතින් මමයි හස්බන්ඩ්ුයි මේ දවස්වල ටිකක් එළියට ඇවිල්ලා ඉන්නේ. එයා දැන් පේන්න නැහැ. අපි ඒත් එකක් කතා කරමු. බලමු අපි ආව කතා කරන්න අල්ලගන්න පුළුවන් වේද කියලා. මොකද එයා ගොඩක් බිසි කියන්නේ ඉතින් කතා කරනවා. යාට ගොඩක් කට්ටියව දන්න කට්ටියට කතා කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි බලමු යත් එක්කත් අපි වීඩියෝ එකක් කරන්න පුළුවන් වේද කියලා වීඩියෝ එකට යාවක් ගන්න කොහොම හරි මම try කරන්න. බලමු ඉතින් අපිට ඒ සම්බන්ධවයි කියන්න තියෙන එක තමයි. මොකද අපිට තාම ඒ සම්බන්ධව තාම පරිවේඩයක් අපිට ආවේ නැහැ. ඉතින් මම බ්ලොග් එක කරේ ගොඩක් ඊළඟට බලාපොරොත්තුවක් ඇතුව ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක අපිට ඉක්මනින්ම දැනගන්න ලැබෙයි කියලා. ඉතින් ඒකට අපිට තාම කිසිම පිළිතුරක් කිසිම දෙයක් ලැබුණේ නැහැ, ආරංචි වුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි බලමු ඉස්සරහටත් අපිට ඒ සම්බන්ධ කෝල් එකක් එයිද, මොකද ඒකට වෙන්නේ හරිම අයිති කෙනාට මේ පර්ස් එක ලැබෙයිද කියන එක අපි ඉස්සරහට බලමු. ඉතින් අපි තවත් බලාගෙන ඉන්නවා කෝල් එකක් එයි එහෙම කියලා. අපි තව ටිකක් මේට වැඩි උනන්දු වෙලා මේ ගැන හොයන්න කියන එක තමයි මගේ හිත නම් කියන්නේ. ඒත් හස්බන්ඩ් නම් කියනවා කරන්න දෙයක් නැහැ, අතහැරලා දාමු. අපි ඉතින් අපේ යුතුයකම කරා. අදාළ තැනකට ඉතින් බාර දුන්නා. ඒ මිහා යාළකින් තාම පණිවිඩයක් නැති. ඉතින් කියන එක නම් අපි බලමු අපි මොකද වෙන්නේ කියලා. අපි ඒක නවත්තයිද ඒ සම්බන්ධව වෙන එක නැත්නම් අදාළ කෙනාට ඒක ලැබෙනකම් අපි බලන් ඉන්නවද කියන එක අපි බලමු.